පළවෙනි පඩියෙන් පල්සර් එකක්. පළවෙනි පඩියෙන් පල්සර් එකක්. දෙවෙනි නිවාඩුවට ආපුවාම හොම්බ තලාගෙන අතපය කඩාගෙන ආයි ඉවරයි රස්සාව. පළවෙනි පඩියෙන් පල්සර් එක අර. එහෙම ගම්බැද්දු හාඳුරු මෙව්වාගේ අපිට පේන්නේ ඕන තරම්. ඉවසීම නැහැ. අවස්ථාව වෙනකන් ඉන්නේ නැහැ. ඊට පස්සේ පල්සර් එක ගත්තා. ඒත් එක්කම මාස 3-4ක් යනකොට කොහේ හරි අංගනාවකුත් එල්ල ගත්තා. බයිසිකලේ පිටිපස්සෙන් තියාගත්තා. මගේ සියසින් සිය ගානක් දැකලා තියෙනවා පුතා. රස්සාවට යන්න නැතුව ඇතෑරි. මං අනන්ත දුක් විඳලා යවාපු එකෙක් නේවි එකේ. ලේසියකට ගන්න නැහැ තෝරලානේ ගන්නෙ. තෝරලා ගත්ත 20 දෙනෙක් අතරට පීටි අය හැටියට මං යවුවා කොල්ලෝ දෙන්නෙක් අපි. දෙන්නගෙන් එකෙකුට ඔය ලෙඩේ හැදුනා. ලෙඩේ හැදිලා මේකා යන්න නැතුව හිටියා. ට්‍රේනින් එකේදී පැනලා ආපහු අරන් ගිහින් දුන්නා. ඒ නාවික හමුදාවේ හිටපු පෙරේරා මහත්තයා මේකව ට්‍රේනින් එක ඉවර වෙනකන් කැම්ප් එකේ තියාගෙන ඉඳලාත් මූ කැමති වුණේ නැහැ කියන්නේ. අර උදාහර රාජකාරිය අතහැරලා මේක ආවනේ. ඇවිල්ලා අර කෙල්ලව ගත්තා. අවසාන විනාශ වෙලා ගියා. සියලු දේ නැතුව විනාශ වෙලා ගියා. දීගයක් ගියා දීගෙත් විනාශ වුණා. පව් ජීවිත ඔය වාගේ අපිට මුණ ගැහෙනවා මේ සමාජය. මේ රටට හෙටක් තියෙනවා. මේ රටට හෙටක් නැහැ. කවුද එවුන් හැදුවේ? එවුන් හැදුවේ අම්මලා. වැදුවේ අම්මලා. හැදුවේ අම්මලා. අයිතිය තාත්තගේ. තාත්තගේ අම්මගෙන් සැදුන්ලත් ගේ ඇතුලේ නිර්මාණය කළා. එළියට දීපු අය මේ මෙවුන් ඔක්කොම කම්මැලියෝ කෙරුවේ මහයෝ. මේ ළමයි ඔය ඉන්නව නේද ඔය චූටියෝ? ඔය චූටියෝ කාගේද? උඹලගෙන් හොයන්න ඇති. උඹේ ගෑණි ඕම විනාශ කරන්නේ. මම මූණ බලාගෙනම කියන්නේ. අය බලන්න දෙයක් නැහැ. උඹ ඕමනේ මේ කොහම කිව්වා. ඔය જાතිය චූටියෝ ඉන්න අය ඔක්කොගෙම ගෑණි ඕව කනවා. ඔවුන්ට හැදෙන්න දෙන්නේ නැහැ. එවුන්දාගේ අහංකාර උද්දච්ච මාන්නාදික ගති මේ පොඩි උන්ට බෝ කරලා මෙවුන් කම්මැලි කුසීත જાතියක් කරනවා. බත් කන්න දෙන්නේ නැහැ නේ උන්. ඒකිම කවන්න ඕන. පාර දිගේ අර ගොට් එකට දා ගන්නවා තල්ලු කර කර එකේ තල්ලු කරනවා අනික කවනවා පුතා. අපි චූටි කාලේ පුතා අතපය වාරුවේ ආවට පස්සේ අපිට එහෙම කැවුවේ නැහැ. අපිට මෙහෙම ලොකු මාගලක් කෙව්වා එළුවා. පිඟන් වලට බත් මාළු පිණි දැම්මා. 5-6 දෙනාමටම අරක ඉඳගෙන කන්නේ කිව්වා. ඊට පස්සේ හයි හත්තිය තියෙන උ ඉස්සෙල්ලා කෑවා. පොඩි උ අරව හලහලා කෑවා. ඉතුරු වෙච්ච උවත් කෑවා. පැදුරේ වැටිච්ච උවත් කෑවා. කාලා ඉවරලා නැගිටිනකොට පිඟන් විතරයි පුතා. පැදුරු වලත් නැහැ කොහෙවත් නැහැ. ඉහෙන් බහින රෝගයකුත් නැහැ අදට. අපි කන්න පුරුදු වුණානේ. අපි කන්න පුරුදු වුණා. දැන් ඕ ලෙවල් එකටත් කවනවා පුතා. ඕ ලෙවල් එකටත් කවනවා. ඕ ලෙවල් එකට අන්දන. ඕ ලෙවල් එකගේ සපත්තු දෙක දාන. ඕ ලෙවල් එකගේ බෑග් එක අරන් යන. මේ එක ළමයෙකුට කැත්තක් උදැල්ලා පොරවා පීයක් අතට පායට හුරු නැති අනුන් මත යැපෙන කාලකන්ණියෝ જાතියක් හැදුවේ මේ අලුත් පහේ ගෑනු. මේ වටේ රැස් වෙලා ඉන්න අලුත් පහේ ගෑනු. මගේ ඇහි කොනකට ඔව් ඇත්තෙම මට චෝදනාවක් තියෙනවා ගෑනුන්ට බයිනවා කියලා අප්පා. මට චෝදනාවක් තියෙනවා. අම්මගලාන්තරුත් මට දවසක් කිව්වා. ගෑණියක් කෝල් කරලා කියලා බයිනවා කියලා කිව්වා කියලා. මං ඊපස්සේ ඇහුවා මට කියන්න මේ ලෝකේ ස්වාමියා වැඩිපුරම බැන්නනම් බැන්නේ කොයි බිරින්දටද? තමන්ගේ බිරින්දට. ස්වාමියා වැඩිපුරම බැන්නොත් බනින්නේ තමන්ට. බිරිඳ වැඩිපුරම බැන්නේ කවරනම් සැමියෙකුටද? තමන්ගේ සැමියාට.
දෙමව්පියෝ වැඩිපුර බැන්නොත් බයින්නේ තමන්ගේ දරුවන්ටනේ. ගුරුවරයෙක් වැඩිපුරම බැන්නොත් දඬුවම් කළොත් අවවාද කළොත් කරන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ටනේ. එවනේ මේ ඉන්න ගෝලබාල ආදීන්ට අඹගල හාමුදුරුවෝ අවවාද අනුශාසනා කරන් දෙන්නේ නැහැ. කම්මිරි කන් දෙන්නේ නැහැ. උදේ පාන්දර කූද්දන්නේ නැහැ මොකවත් නැහැ. හැබැයි මේ පොඩි හාමුදුරුවරුන්ගේ ගුරුවරයා බලාගෙන ඉන්නේ වැඩිපුරම ටොකුවා ඉන්නේ ගුරුවරයා. ඔය ටොක්ක හරි වටිනවා. ඉස්සර කරුංකා ගැටෙන් ගහන්නේ පුතේ. ඉස්මුදුනට මොලේ හෙල්ලෙන්න ගහන්නේ කරුංකා ගෙඩිය. ඉරට්ටේ ගහලා කරුංකා ගෙඩිය ඉරට්ටේ මෙහෙම නැමෙනවනේ කරුංකා ගෙඩිය ගහපුවාම. මෙහෙම ගහපුවාම පුතා බම්පෙලා එන්නේ. තාට්ටේ වැදිලා. එතකොට මොලේ අවදි වෙනවා. ගුරුවරයාට පසු කාලයක කරුංකා ගෙඩියෙන් ගහපු එකට සාදුකාර පවත්වමින් වන්දනා කරනවා පුතා. ඇයි මහා ප්‍රඥෙක් නිර්මාණය කරන්න කම්මැලි නැති ලෝකයේ දිනන්න වන්දනීය පුජ්‍යලය නිර්මාණය කරන්න දීපු දඩුවමට වඳිනවා. ඔව්. ඒ කාලේ එහෙමයි තිබ්බේ. ඒ හින්දා මම මේ කියන්න හැදුවේ ඕනෑම කෙනෙක් ඒ වැඩිපුර බයින්නේ. ඇයි? වෛරයටද? වෛරයට නෙමෙයි පුතා හදන්න. නිර්මාණය කරන්න. හිතේ තියෙන වේදනාව. මේ ලංකාව හදන්න ඉන්න බලවත් පිරිසක් ලංකාවේ ගෑනු. නමුත් ලංකාවේ ගෑනුන්ට කුලප්පුවක් හැදිලා. පර ගැති, පර සිරිත් පුරුදු වෙලා කුලප්පුවක් හැදිලා. ඕනෑ දේ නෙමෙයි එපා දේ කරන්න. මිනිස්සු වැඩ කරන්න ඕන જાතියක් කියලා අඳුනාගෙන මේ පොඩි උන්ට පුංචි කාලේ ඉඳලා වැඩ පුරුදු කරන්න එපා. පොඩි උන්ට ආකල්ප පුරුදු කරන්න එපා. පොඩි උන්ට පරිසරය පුරුදු කරන්න එපා. ඒක නෙමෙයිනි කරන්නේ. පරිසරය පුරුදු කරන්නේ නැහැ පොඩි එකව. පයින් ගෙනියන්න ඕන. ඇවිදින්න දෙන්න ඕන. වැස්සට තෙමන්න ඕන. අවුවේ වේලන්න ඕන. වැල්ලේ පෙරලෙන්න ඕන. ගොම මැටි පස් පොළව අත ගන්න ඕන. එතකොටනේ මේ මහ පොළොවේ මිහි මඩලේ ජීවත් වෙන්න හම්බෙන්නේ. දැන් මැරුණොත් එහෙම අම්මයි අප්පච්චි දෙන්න. කුඹගෝසකගේ වාගේ. කොහොමද පුතා වරොත්තු දෙන්නේ මේක? දැන් කාගේ හරි ගෙදරකට වැටිච්චාම මේකට අර අම්මයි අප්පච්චි වායි කවයි. පොවයි. අන්දයි. සපත්තු දෙක දායි පොලිස් කරලා. ඉස්කෝලේට යනකම් කරේ තියාගෙන යයි. එහෙම කරන් ඉන්නවද කවුරු? නෑ. ඊට පස්සේ අරකට සියද විනාසා ගන්න තැන මිසක් වෙන එක කුරුම වෙන්නේ නැහැ. හැම තැනින්ම තාඩන පීඩන වද හිංසා නිග්‍රහයි. ආන් ඒක නොවි හුදකලා වෙච්ච දවසක තනියෙන් නැගිටින්නට පුළුවන් බලය ඇති. ලෝකයේ අඳුනාගත්ත පරිසරයට ඔරොත්තු දෙන මිනිහෙක් නිර්මාණය කරන්න වගකිව යුතු උත්තමාවි අම්මා. ඒකට වීරිය කරන්න ඕන. අම්මානේ ගෙදර බුදුන්. ගෙදර බුදුන් අම්මා නොපෙනෙන දෙවියන් වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා පුබ්බාචරි අම්මා මේ උතුම් වරප්‍රසාදයන් හිමි අම්මා වර්තමානයේ බලන්නකො වර්තමානයේ බලන්න නෑ හාමුදුරනේ අපි ඉතින් උගන්වන්නනේ මේ ඔට්ටු වෙන්නේ මට කියන්න දැන් දශක 4ක් විතර උගන්වාපෙවුන්කෝ කොහොමද දශක 4ක් විතර උගන්වාපෙවුන් ලංකාවේ හෙට උදේ මම මේ බණ කියන හින්දා කියන්නේ හෙට උදේ ලංකාදීප පත්තරේ දිනමින පත්තරේ දිවයින පත්තරේ ඇතුළු පත්තර ටික ගන්නකො පත්තර ටික අරගෙන මෙහෙම තියන්න පොලිමට හැම පත්තරේම මුල් පිටු ටික බලන්න මේ දශක කීපයක් හදාපු මිනිස්සු කරපු ක්‍රියාකාරකම් ටික අර පත්තරේ පිටුවේ තියෙනවා ඔක්කොම අපරාධ පුතා ඔක්කොම අපරාධ තියෙන්නේ ඒ පත්තර පිටුවල සම්වර්ධනීය පුණ්‍යවන්ත වූ මානවීය ගුණයෙන් යුතු කළ සේවාවන් ක්‍රියාකාරකම් පත්තරේ පිටුවේ නැහැ අපරාධ ගොඩක් හොරකම් මරකම් දූෂණ සල්ලාලකම් කැපීම් කෙටීම් මං අද එන ගමන් ආගෙන ආවන් ප්‍රවෘත්ති වලට කියනවා 10 දෙනෙක් මරලා හඳුන්නේ කපලා කොටලා අද තැන් තැන් මේ අද වාර්තා වෙච්ච ගාන 10ක් කපලා කොටලා මරලා
තැන් වල විවිධ හේතුන් මත මේ ලංකාවේ අපේ මිනිස්සු සුදු මහත්තයාට වයස කීයද? 14. ඒක අහිම්මහි පිළගහයට නඩුහන කාලේ එන්න ළඟයි වාගේ මට පේන්නේ මේක දැක්කම. අවුරුදු 14යි මෙම් බලාපන්. අවුරුදු 3ක විතර එකෙක් වාගේ මට පෙවුනේ. අවුරුදු 14යි. මම පුතාට වත්ත මතකද? ගෙදර වත්ත. මතකයි? මම පුතා තේමා කරගෙන මෙතන ඉන්න පුත්තු ඔක්කොටම සහ ඒ පුත්තුන්ගේ අම්මලාට කියන්න හදන්නේ මේක. වත්ත මතකයිනේ? පොල් ගස් කීයක් තියෙනවද? මතක නැහැනේ? පොල් නැද්ද වත්තේ? අප්පච්චි කගේ වත්තේ පොල් නැහැ. මම අහන්න ගියප එක හරියන්නේම නැහැ. වත්ත දෙකක් තියෙනවද? අරකේ තියෙනවා. ඒකේ කීයක් තියෙනවද? පොල් ගස් 5ක් විතර තියෙනවා. ඒ පොල් ගස් 5 පුතාට මතකද කවුද හැදුවේ කියලා? නෑ. තාත්තා හැදුවත් දන්නේ නැහැ. ගොඩක් උසයිද? එහෙනම් තාත්තා හදන්නේ නැද්ද? එහෙම නැත්නම් තාත්තගේ තාත්තා හදන්නේ නැද්ද? මගේ පුතාගේ උපන්දින 14ක් පහු වෙලානේ. උපන්දින 14ක් පහු වෙලා. මගේ පුතාගේ අම්මයි අප්පච්චි දෙන්නාට සිහිය, බුද්ධිය, නුවණ හරියට තිබ්බා නම් මගේ පුතාගේ ගත වෙච්ච උපන්දිනෙන් උපන්දිනේට කේක් කපන්නේ පුතා. ඉටිපන්දම් පත්තු කරලා නොදන්නා ඉංග්‍රීසි කියා මේ ඉන්න ගෑනු ඉන්නා නේද? හැපි බර්ත්ඩේ ටු යු. මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ මේකේ. සිංහල දන්නේ නැහැ. මේ කියන්නේ මොනවද දන්නේ නැහැ. කපනවා කේක් කරුත් එක්ක. ඔව්. වල් පරජාතියක්. මේකාගේ පළවෙනි උපන්දිනේ ඉඳලා පොල් පැලේ තිබ්බා නම් කොල්ලට අවුරුදු 18 වෙනකොට පුතා පොල් ගස් 18ක් තියෙනවා. අම්මා යප්පච්චි දෙන්න හදිසියේ මැරුණත් පීදිච්චි පොල් ගස් 15ක් සහිත පොල් වත්තක් ඌට තියෙනවා. අය කාටවත් අතපාන්න ඕනේ නැහැ. පොල් ගස් 15කින් වැටෙන ගෙඩි අතු කොළ හනසු ඒ ඇතිමුට ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මීකුණ පෙන්නලා කිව්වා කෝටිපතියෙක් විය හැකි වස්තුවක්. මීකුණ පූසෝ ඉන්නෙකුට විකුණලා කෝටිපතියා වුණා පුතා. දිරිය ඇත්තම් මොනවද කරන්න බැහැ. නවලෝක මුදලාලි ඕලෙවල් පාස්ද? නවලෝක මුදලාලි නෑ. අවසානයේ නවලෝක මුදලාලි මැරෙනකොට පුතා විශේෂඥ වෛද්‍යවරු 100 ගානකගේ බාරකාරයා හැටියට මැරුණා. නවලෝක රෝහලේ අධිපති